ආයුබෝවන් අද අපි බලන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් ගැන ලියවුණු සටහනක්. බොහොම පෞද්ගලිකයි වගේම හිතට කාවදෙන සිදුවීමක්. කෙනෙක්ගේ ජීවිතයේ වෙච්ච තාමත් මතකයේ තියෙන දෙයක්. ඔව්. අපිට මේ ලැබිලා තියෙන සටහනේ මාතෘකාව තමයි අద్භූත මුත්තම්මාගේ සෙවණෙල්ල. මාතෘකාවට ටික කුතුහලය දනවන සුළුයි. ඇත්තටම කතාව පටන් ගන්නෙ මෙහෙමයි. කතුවරයා රටේ යන්න ඉන්නේ. හරි. ඒකට කලින් දවසේ ගෙදර නෑදෑයෝ පිරුලෝ. ඉතින් ඉඩමදි නිසා මෙයාට වෙලා තියෙන්නේ සාලේ නිදාගන්න. ඒ වගේ වෙලාවක ඔව්. එදා රෑ හොඳටම වහිනවා කියලාත් කියනවා. ඉතින් එකපාරටම රෑ ඇහෙරෙනකොට කවදාවත් දැකලා නැති කෙනෙක් පඩිපෙලේ ඉන්නව දකින්නවා. ඒක තමයි සිද්ධියේ ආරම්භය. ඔව් අපි බලමු මේ අත්දැකීම ඇත්තම මොකද්ද කියලා. ඉතින් එයා කියන විදියට රෑ මැදියේම ඇහිරලා බලනකොට අර සාලේ ඉඳන් උඩටට පේන පඩිපෙළ තියෙන්නේ. ඔව්. ඒකේ 4 වෙනි පඩියලු. හරියටම 4 වෙනි පඩියලු. හරිම නිශ්චිතයි. ඔව්. වයසක ආච්චි කෙනෙක් ඔසරියක් ඇඳගෙන වාඩි වෙලා ඉන්නව දැකලා තියෙනවා. පුදුම දේ තමයි මීට කලින් කවදාවත් දැකලා තියෙන කෙනෙක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ අඳුරන්නේ නැති කෙනෙක්. අඳුරන්නේ නැහැ. ඉතින් හිතාගන්න බැරුව ආයෙත් බලනවා. වැරදීමක්ද කියලා. ඔව් එහෙම හිතන එක සාමාන්‍යයි නෑ. ඒත් ඒ රූපේ එතනමයිලු. ඉතින් අන්තිමට බයටම කොට්ටෙට මූණ උබාගෙන ගාතාවක් කියලා තමයි ආයෙ බලලා තියෙන්නේ. එතකොට කවුරුත් නැහැ අතුරුදහන් වෙලා. මේක ඇත්තටම විශේෂ කාරණා කීපයක් මතුවෙනවා. මොනවද? එකක් තමයි අර කිව්වා වගේ මේ සිදුවීම වෙන්නේ ජීවිතේ ලොකු වෙනසකට. ඒ කියන්නේ රට යනවා කියන එක සමහර විට යම් මානසික පීඩනයක්, බලාපොරොත්තුවක්, උද්වේගයක් වගේ දෙයක් තියෙන්න පුළුවන් මොහොතක. ඒක ඇත්ත ලොකු කඩීමක් නේ. ඔව්. ඊ වගේ වෙලාවට අපේ මනසේ යටි හිත ටිකක් වෙනස් විදියට ක්‍රියා කරන්න පුළුවන්. සමහර විට සංවේදීතාවයත් වැඩි. අනික තමයි අර කිව්වා 4 වෙනි පඩිය වගේ බොහොම නිශ්චිත විස්තරයක් මතක තියෙන එක. ඔව්. නේද? බය වුණාම සාමාන්‍ය විස්තර අමතක වෙන්න පුරුවන්නේ. වෙන්න පුළුවන්. මතකය බොඳ වෙන්න පුළුවන්. ඒත් මෙතන ඒක පැහැදිලිව මතකයි. ඒකත් සැලකිය යුතුයි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? පහුදා රට ගියාට පස්සේ කතුවරයා මේක අම්මට කියනවා. අම්මා ටිකක් පුදුම වෙලා. ආයි ලංකාවට ආවට පස්සෙත් කියනවා අර 4 වෙනි පඩිය නම් පෑගුවේ නෑ කියලා. ඒ තරමට ඒක හිතේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ සිදුවීම ඒ තරම් බලපෑමක් කරලා තියෙනවා. ඔව්. ඉතින් අවුරුදු ගානකට පස්සෙලු දවසක් අහම්බෙන් පරණ පින්තූර වගේක් බලනකොට මෙතන තමයි කතාවේ වැදගත්ම හරිය තියෙන්නේ. ඔව්. ඉදා රෑ දැකපු අර ආච්චිගෙම පින්තූරක් හම්බ වෙනවා. ඒ කියන්නේ එච්චර කල් ඒ කවුද කියලා දන්නෙත් නැතුව ඉඳලා. ඔව්. ඒක තමයි සංවේදීම දේ. ඉතින් පින්තූරේ ඉන්න කෙනාගෙන තමන්ගේ ආච්චිගෙන් අහලා බලනකොට තමයි ඇත්ත හෙලි වෙන්නේ. මොකද්ද ඇත්ත? එදා රෑ දැකලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කතුවරයාගෙම මිමුත්තනුවන්. ඒ කියන්නේ එයාලා කියන විදියට මුත්තු ආච්චි. තමන්ගෙම මුත්තු ආච්චි. ඕ. ඊටත් වඩා විශේෂ දේ තමයි ඒ මුත්තු ආච්චි කතුවරයා ඉපදෙනකල් ඒ කියන්නේ මේ දරුවා එනකල් හරිම ආසාවෙන් බනන් ඉඳලා තිනෝ. අනේ ඒත් අවාසනාවකට කතුවරයා ඉපදෙන්න ටික කාලයකට කලින් ඈ නැති වෙලා. හරිම පුදුමයි. සටහනේ දිනයන් පවා දාලා තියෙනව නේද? ඔව් ඔව්. ඒකෙන් තවත් මේක තහවුරු වෙනවා වගේ. කතුවරයා ඉපදිලා තියෙන්නේ 2002 නොවැම්බර් 6. මුත්තු ආච්චි නැති වෙලා තියෙන්නේ 2001 ඔක්තෝබර් 9. ඒ කියන්නේ හරියටම අවුරුදකට පොඩ්ඩක් කලින් වගේ. ඔව්. එතකොට අර සිදුවීම වෙලක් තියෙන්නේ ජීවිතේ අර වැදගත් ගමන යන කිට්ටුව. මේ પરම්පරා අතර බැඳීම හරිම පුදුමයි නේද? ඇත්තම මේක අපිව පොළඹවනවා හිතන්න අර પરම්පරා අතර තියෙන සමහර වෙලාවට අපිට නොපෙනෙන ඒත් හරිම ප්‍රබල බැඳීම් ගැන. මතකයේ ස්වභාවය ගැන සමහර වෙලාවට තාර්කිකව පැහැදිලි කරන්න අමාරු සංසිද්ධි ගැනත්. ඔව්. මුත්තු ආච්චිගේ ඉටු නොවෙච්ච ආසාව, දරුවව දකින්න තිබ්බ ආසාව, කතුවරයාගේ ජීවිතයේ වැදගත් සම්දිස්ථානය, මේ අහඹු දර්ශනය මේවා කොහොම හරි එකිනෙකට සම්බන්ධයි වගේ හැඟීමක් එනවා. එහෙම හිතෙනවා. ඇත්ත සමහර වෙලාවට මහ රෑ අඩු ආලෝකයේ මානසික පීඩනයක් එක්ක දකින දෙයක් වැරදියට තේරුම් යන්න ඒ කියන්නේ මනෝවිකාරයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඔව් ඒ පැත්තත් තියෙනවා. ඒත් පස්සේ කාලෙක අර පින්තූරයකින් ඒ රූපයම හඳුනා ගැනීම අර දිනයන් ගැලපීම ඒක මේ අත්දැකීමට වෙනස්ම තලයක් එකතු කරනවා. නිකම්ම හිතලුවක් කියන එකෙන් එහාට යනවා. ඔව් ඒක එහාට ගෙනියනවා. එහෙමනම් සාරාංශයක් විදියට ගත්තොත්
මේක හරිම අපූර්ව කතාවක්. Taman ඉපදෙන්නත් කලින් මිය ගිය. ඒ වගේම Taman මේ ලෝකෙට එනකල් ආදරයෙන් බලාගෙන හිටපු. Tamanගෙම මී මුත්තුණුවන්ව. ඔව්. ජීවිතේ වැදගත් දවසක අහම්බෙන් වගේ මොහොතකට දැකලා ඊට පස්සේ අවුරුදු ගාණක් ගෙන් ඒ කවුද කියලාත් හරියටම හොයාගත්ත. අසාමාන්‍ය අමතක නොවන අත්දැකීමක් ගැන සටහනක්. හරියටම. අවසාන වශයෙන් අපි හැමෝටම මෙහෙම හිතන්න දෙයක් ඉතුරු වෙනවා කියලා මට හිතෙනවා. පවුලේ සමාජිකයන් අතර විශේෂයෙන්ම පරම්පරා ගණනාවක් එහාට යනකොටත් හරිම ගැඹුරු චිත්තවේගීය බැඳීම් තියෙනවා. ඔව්. ඒක ප්‍රශ්නයක්. ඔව්. ඒ බැඳීම් වල ශක්තිය අපේ මතකය අපේ හැඟීම් එක්ක එකතු වුණාම සමහර විට මෙවැනි අත්දැකීම් නිර්මාණය වෙන්න පුළුවන්ද? ඒක ඇත්තටම එකිනාට පෞද්ගලිකවම හිතන්න මෙනෙහි කරන්න වටින කාරණයක්.